ශ්‍රී දන්තධාතුන් වහන්සේ වන්දනා කිරීමට බලාපොරොත්තු වෙන ඔයාලට පිවිසුම් මාර්ග 3ක් ඔස්සේ යන්න පුළුවන්. ඉතින් මේ පෝලිං වලට එකතු වෙන්න පුළුවන්. දැන් මම ඉන්නේ රතුබෝකුව පැත්තේ ඉඳලා සංඝරාජ මාවත අසලින් මාලිගාව දෙසට යන පෝලිමේ. ඉතින් අනික් පැත්තෙන් තියෙන්නේ රතුබෝකුව ගාව ඉඳන් මාලිගාව පැත්තට තියෙන එක. ඒ වගේම ඊළඟ පෝලිම තියෙන්නේ DS සේනානායක වීදියේ ඉඳන්. ඉතින් මේ පෝලිං තුනෙන් ඔයාලට ඕනම පෝලිමකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා රැගෙන එන ගමන්වලු කිසිම දෙයක් දළදා මාලිගා පරිශ්‍රයට රැගෙන යන්න දෙන්නේ නැහැ. ඒවා අදාළ කුටිවල තියලා යන්න ඕනේ. කුටි 6ක් නම් කරලා තියෙනවා. ඒ කුටි 6 තියෙන තැන මම මෙතනින් දානවා. ඒ වගේම ඇතුළට යනකොට ෆෝන්ස් ඔක්කොම සයිලන්ට් කරලා ඔෆ් කරලා දාගන්න ඕනේ. මොකද දළදා වහන්සේගේ කිසිම ඡායාරූපයක් ගැනීමේ හැකියාව කිසිම කෙනෙක්ට නැහැ. ඒ වගේම පුළුවන් තරම් සංවරව හැසිරෙන්න සුදු ඇඳුමින් සැරසිලා යන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් දළදා වහන්සේ වන්දනා කරනවා වගේම අපේ යවට පරිසරයත් රැකගන්න එක අපේ වගකීමක්. ඒ වගේම අපේ යුතුයකමක්. ඉතින් ඒ ගේන ගමන් මළු වල තියෙන ප්ලාස්ටික් දේවල් සියල්ලම ඒ අදාළ කසල දමන ස්ථානවල දාන්න. වැවට විසික් කරන්න එපා. ඉතින් අපේ පරිසරයත් ආරක්ෂා කරගෙන දන්ත ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීමේ හැකියාව හැමෝටම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.